සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අදත් අපි එකතු වෙන්නේ නීරෝටි channel එකට. අද අපි කරන්න යන්නේ පෑන් රිපෙයාර් එකක්. බලමු මේ පෑන් එකේ මොකද්ද දෝෂය කියලා. හොඳයි මේ ෆෑන් එකේ පවර් එක ඔන් කරගෙන තියෙන්නේ. මෙතන ස්විච් එකක් අපි දාලා බලමු. අපි එකට දාමු ඔන්න ෆෑන් එක දුවනවා. දුවලා ඔන්න නැවතුණා ෆෑන් එක. චුට්ටක් දුවලා ෆෑන් එක නැවතුණා. ඊට පස්සේ නැවතුනේ නැහැ. හිමීට මෙන්න පොඩ ෆෑන් එක කැරකෙනවා. මේ වෙලාව තියෙන ෆෑන් එකේ හිරයක් තියෙනවා. හිර වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ෆෑන් එක දිගටම දිව්වොත් ෆෑන් එක පිච්චෙනවා. රත් වෙලා නැත්තම් අර තර්මල් ෆියුස් එක යනවා. අපි බලමු මේ ෆෑන් එක කොහොමද හදාගන්නේ කියලා. අපි කලිනුත් මේ විදිහට පෑන් වීඩියෝ රිපෙයාර් ගෙනල්ලා තියෙන නිසා මම මේ කවර් ටික ගලව ගන්න ටික මේ වීඩියෝ එකට අරන් ආවේ නැහැ. ඊට පස්සේ අපි මෙතන මේ නොබ් එක ගලවගෙන මෙන්න එහෙම පෙත්ත අයින් කරගන්නවා. ඊට පස්සේ මේ ෂාෆ්ට් එක මේ ගොඩක් තදයි මේ. අතින් කරකවන්න බෑ. කැරකුණාට මෙහෙම කරාට මේ කැරකෙන්නේ නැහැ. පොඩ්ඩක් කැරකිලා නවතුනේ. කියන්නේ ෆෑන් ෂාෆ්ට් එක තදයි. අපි දැන් මේ සෙට් එකම මේ විදිහට ගලවගෙන ෆෑන් එක කොයිල් එකෙන් කලින් වීඩියෝ වල වගේ වෙන් කරගමු. ඔයාලා දිගටම මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව රැඳි සිටින්න. එතකොට මේ වගේ පෑන් රිපෙයාර් එකක් ඔයාලගෙත් ආවොත් කරගන්න විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් අපි මෝටරේ මේ කවර් එක ගලව ගත්තා. දැන් මේ කෑලි ටිකත් අපි ගලවලා අයින් කරගමු. ෆෑන් එකේ මේ ප්‍රධාන නහතරත් අපි මෙන්න මේ විදිහට ගලවලා මේ හවුසින් බල්බ් එක අයින් කරගමු. හරි අපි මේ විදිහට මේක යන හතර ගලව ගත්තා. දැන් මේ විදිහට මෙන්න මේ කප් එක ඇදලා ගන්නවා. ඒතර මේ කප් එක ලොකු තදක් තිබ්බේ නැහැ. ඒක ඉක්මනට ආවා. ඒ කියන්නේ මේ කප් එක පැත්තේ නෙවෙයි. එහා පැත්තේ තමයි මේකේ තද අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපි බලමු මේ විදිහට කොයිල් එකත් අයින් කරලා මොකද වෙලා තියෙන්නේ කියලා. පරිස්සමට මේ කොයිල් එක අයින් කරගන්න හිමීට. ඔව් මේකේ තමයි තද වෙලා තියෙන්නේ. ඒ ෂාෆ්ට් එක තමයි තද වෙලා තියෙන්නේ. බලමු අපි ඒකට මොකද්ද කරගන්නේ කියලා. හරි අපි මේ වැඩේට අලුත්ම වැඩක් කරන්න යන්නේ. මේ ෆෑන් එක මේ ෂාෆ්ට් එකේ ඉන්නේ මේ මෝටර වල ඉන්නේ බුෂ් මෝටර එකක්. එතකොට අපි මේකට දාන මෙන්න මේ වගේ පිච්චිලා අයින් වෙච්ච රේසර් මෝටර එක හවුසින් පළු දෙකක්. එතකොට මේ වල තියෙන මෙන්න මේ වගේ පුංචි රේසර් බෙයාරින් එකක්. මේ බෙයාරින් එක නිසා හොඳ මේ චුට්ටක්වත් මේක තද වෙන්නේ නැහැ. එතකොට හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන්. මෙහෙම කරපුවාම මේ ඔයාලට පේන ඇති මෙහෙම පොඩි වටයක් කරකුවත් වට ගාණක් කරකිලා තමයි මේ ෂාෆ්ට් එක නවතින්නේ. අපි මේ හවුසින් එක මේ කෑල්ල අයින් කරලා මේ කොයිල් එකට සෙට් කරන්න තමයි අපි හදන්නේ. අපි බලමු දැන් මේ වැඩේ හරියටම කරගන්නේ කොහොමද කියලා. මම හිතන්නේ මේ වගේ වැඩක් කවුරුත් කරලා YouTube එකට දාලා නැතුව ඇති. බලමු අපි මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි මේ ඇනේ ගලව ගමු. මේ ඇනේ ගලවගෙන මෙන්න මේ විදිහට මේ ෂාෆ්ට් එක මේ හවුසින් එකම කරලා අයින් කරලා දාමු. ඊට පස්සේ මේ බෙයාරින් මෝටරේ හවුසින් එක මේ විදිහට බස්ස ගන්න මෙතෙන්ට. බස්සලා මේනේ තද කර ගන්නවා. හරි ඒක තද කරගත්තට පස්සේ අපි මේ කොයිල් එක අරගෙන මෙන්න මේ විදිහට කොයිල් එක පරිස්සමට මේ හවුසින් එකට මෙන්න මේ විදිහට දා ගන්නවා. එහෙම දාගත්තට පස්සේ මේ බෙයාරින් එකේ මෙතනට සිම් එක ඒක අනිවාර්යෙන් දා ගන්න ඕන. ඒ සිම් එක තමයි මෙතන මෙන්න මේ ප්ලේ එක නැති වෙන්න මෙතෙන්ට දාන්නේ.
ඒ සිම් එක මෙහෙම මෙතෙන්ට දාගෙන අපි මේ හවුසින් එක අනිත් පළුවත් මෙහෙම හයි කරගමු. හරි මෙන්න මේ විදිහට තමයි අපි මෝටරේ සම්බන්ධ කරගත්තේ. ඊට පස්සේ මේ හොඳට තදක් නැහැ මෝටරේ හොඳට කැරකෙනවා. අපි මේක ඇන ටික ටක් ගාලා තද කරගෙන බලමු ෆෑන් එක ඔන් කරගෙන. හරි මෙතන තියෙන රොටේට් වෙන සර්කිට් මෝටර කැලලත් හයි කරගමු. මෙතන මේ ලිවර් එකත් මේ රොටේට් මෝටර එකට සෙට් කරගෙන මෙන්න මේනේ දාලා තද කරගමු. ඒක හරි. ඊට පස්සේ මේ කන්ඩෙන්සර් එකත් අරගෙන මෙන්න මෙතනින් හයි කරගමු. හරි අපි දැන් බලමු මේ මෝටරේ අනිත් කෑලි ටික හයි කරන්න කලින් කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ලෙඩේ හරිද කියලා. දැන් තදක් නැහැ මෝටරේ හොඳටම කැරකෙනවා. මේ චූටි තදක්වත් නැහැ. අපි පවර් ඔන් කරගෙන බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට පේනවාද? හොඳ ස්පීඩ් එකක් තියෙනවා. පළවෙනි ස්පීඩ් එකෙත් මේ දෙවෙනි ස්පීඩ් එකත් හොඳ සාර්ථක මෝටරේ සුපිරිම ස්පීඩ් එකෙන් කැරකෙනවා. ඒ කියන්නේ කලින් බුෂ් මෝටර වගේ නෙමෙයි මේ මෝටර වල බෙයාරින් මෝටර වල හවුසින් දැම්මට පස්සේ ඔරිජිනල් බෙයාරින් මෝටරයක් දාපු වගේම හොඳට මෝටරේ කැරකෙනවා. මොකද බුෂ් මෝටර ටික දවසක් යනකොට හිර වෙලා වේගය අඩු වෙනවා. මේක මේ ඉතා සාර්ථක ක්‍රමයක් ඔය මෝටර හිර වෙලා එන රිපෙයාර් වලට. අපි දැන් මේ ෆෑන් එකේ කෑලි ටික හයි කරගෙන රිපෙයාර් එක අවසන් කරගමු.
හරි අපි දැන් පෑන් එක වීඩියෝ එක රිපෙයාර් එක අවසන් කරන්න යන්නේ. ඔයාලට මම පෙන්නන්න යන්නේ දැන් මෙන්න පළවෙනි ස්පීඩ් එක මම ඔබලා පෙන්නනවා. දැක්ක නේද? හොඳ ස්පීඩ් එකක් මේ පෑන් එකේ දැන් තියෙනවා. පළවෙනි ස්පීඩ් එකට හොඳ හුලඟක් එනවා. අපි දෙක තුනක් මාරු කරලා බලමු. හොඳ හුලඟක් එනවා. ඔයාලගෙත් මේ ගෙදර තියෙනවා නම් මේ වගේ ෆෑන් එකක් අනිවාර්යයෙන්ම මේ වගේ හිර වෙන දෝෂයක් ආවොත් ඔයාලට පුළුවන් නම් මේ වගේ පරණ රේසර් මෝටර් හවුසින් එකක් හොයලා ඒක මාරු කරගන්න. මේ වගේ මේ මෝටරේ මේ තමයි බුෂ් මෝටරේ හවුසින් එකේ මේ බුෂ් මාරු කරලා මේ බුෂ් මාරු කරලා හදා ගන්න පුළුවන්. ඒත් ටික කාලයක් යනකොට ඉතින් ආයේ මේ බුෂ් වල මේ විදිහම හිර වෙන දෝෂ එනවා. හැබැයි මේ රේසර් මෝටරේක හවුසින් එකක් තිබුණොත් ලොකු විශාල කාලයක් අවුරුදු 5ක් 6කට වැඩි ඊටත් වැඩි මං හිතන්නේ ඊටත් වැඩි කාලයක් මේක හිර වෙන්නේ නැතුව නම් දුවන්න පුළුවන් කියලා වගකීමෙම කියන්න පුළුවන්. මොකද මේ රේසර් මෝටර එක හිරවීමේ වෙන්නේ නැහැ ලේසියකට. මේකේ රේසර් වල ගොඩක් හොඳ ආයු කාලයක් තියෙනවා. ඒ නිසා මම ඔයාලට කියන්නේ මේ වගේ බුෂ් මෝටර එක රිපෙයාර් එකට යනට වැඩිය පුළුවන් නම් බෙයාරින් මෝටර එක හවුසින් එකක් හොයලා මේක හදාගන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්. ආයි මේ වගේ ෆෑන් වීඩියෝ රිපෙයාර් එකකින් අපි නැවත හමු වෙමු.